හරි අපි ක්ලාස් එක පටන් ගමුද? අද ටිකක් අපි අද වැඩිපුර කරන්න බලමු ටිකක්. දැන් ටික වැඩිපුර පුළුවන් තරම් කියලා බලමුකෝ. අහන්න මුලින්ම තියෙන්නේ මේ පේපර් එක. පේපර් එක අද අපි පැයක් විතර ඩිස්කස් කරමු. පැයක් විතර ඩිස්කස් කළා වෙලාවෙදී මේවා කරමු. මේ මොකක්ද තියරි ටික කරමු. අ, දැන් අපේ කලින් වීඩියෝ එකේදී ෆිෆ්ත් ලෙසන් එක වෙනකන් කතා කරානේ. දැන් තිය සික්ස්ත් වන්න එකනේ. දැන් මේ සිංහල වීඩියෝ එක පැත්තේ දාලා තියෙන්නේ. State the use of HTML language. HTML මෙවල භාවිත කරනුවේ කුමක් සඳහාද? මොකේද HTML ප්‍රයිමරි අපි යූස් කරන්නේ? වෙබ්සයිට් හදන්නනේ. එහෙම ලියන්න පුළුවන්. එතකොට පොයින්ට් එකක් විදියට ගත්තොත් නවලිය යන්නේ කොහොමද ලියන්නේ? Mhm. To write codes for creating මේ වගේ එකක් to write codes for creating websites. නැත්නම් ඊට වඩා අපි හොඳ එකක් අහලා බලමු මේ AI එකෙන්. Primary use of HTML as a short point. Primary use of HTML. මේක ලියා ගන්නවා මේක ලියා ගන්නවා මේ දීලා තියෙන එක. මේක මම කොපි කරලා පේස්ට් කරනවා. ටික අන්ඩෝ කරනවා. ඔන්න. දැන් පේස්ට් කරමු. ෆොන්ට් සයිස් එක අඩු කරගන්න විදිහක් නැති. හරි කමක් නැහැ මෙහෙම ලියා ගන්නවා මම කියන්නම්. It is used to create and structure web pages by defining elements like headings, paragraphs, links, images, and multimedia so that browsers can display content properly. ඒ කියන්නේ ලොකුඩම් විනාඩියත්
ඒ කියන්නේ is used to Napa කියනවා it is used to create and structure web pages by defining elements like readings headings වලට කියවගන්න. Headings, paragraphs, links, images, and multimedia so that browsers can display content properly. දැන් සිංහල මීඩියම් අයගේ කිව්වොත් ඒ අපි දැන් නිකන් ඒ අදහස් අයිඩියා එක වගේ දෙන්න ඕගොල්ලෝ හදා ගන්න. නැත්නම් අපි නිකන් අහලා බලමු සිංහල කියලා. කිවිත් සිංහල මීඩියම් අයට ලේසි නේ අද. අද හැමදාම මෙහෙම කරන්නේ අද අපි පැයක් තියෙන නිසා අපි දෙගොල්ලන්ට සාධාරණ ඉර කරගෙන යනවා. ජීවිතේ සිංහලද අන්න සිංහල මීඩියම් අය මේක ලියා ගන්න මම දෙසරයක් කියවන්නම් වෙබ් පිටු නිර්මාණය කිරීම සහ ව්‍යුහගත කිරීම සඳහා භාවිතා කරයි මෙය ශීර්ෂක පැරග්‍රාෆ් සබැදී රූප හා මල්ටිමීඩියා අංග නිර්වචනය කරයි එමගින් බ්‍රව්සරය තුළ අන්තර්ගත නිවැරදිව පෙන්විය හැක අන්න මොකක්ද මේ වෙබ් පිටුවේ ඇට හැටේ ඔන්න ආපහු කියනවා මෙතන සම්පූර්ණ නැහැ නේ පස්සේ ඒ වෙබ් පිටු නිර්මාණය කිරීම සහ ව්‍යුහගත කිරීම සඳහා භාවිතා කරයි. මෙය ශීර්ෂක සබැදී රූප සහ මල්ටිමීඩියා අංග නිර්වචනය කරයි. එමගින් බ්‍රව්සරය තුළ අන්තර්ගතය පෙන්විය හැක. හරිනේ. ඕනේ දැන් මම වැඩි වෙලා දෙන්නේ නැහැ. ලියා ගන්න ඕනේ වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. බලන්න. අන්න. ඊට පස්සේ හරි අපි number 2 එකට යන්කෝ. View an example for website. ඔබ දන්නා වෙබ්සයිට් එක සමග ඇතියන්නේ ඉතින් දැන් මොකද්ද ඔබ දැන් කම්පියුටර් එකකින් මේක බලන නම් youtube.com ඒවට මම කියන්නත් ඕනේ නැහැ ඔයගොල්ලෝ හිතලා යන්න අතවසලා මේකේ වෙබ්සයිට් එක බදන්න ඉතින් නැහැ නේ අන්න වෙබ්සයිට් එක හැබැයි මේක හරියට දැන් මේ ගොඩක් අය දන්න වෙබ්සයිට් එකක් ලියන්න මේ ස්කෝල් පේපර් එක වගේ අහලා තිබුණා. නැත්නම් ඒත් අවුලක් නැහැ හරියට ඔය මේ www කියන එක දාලා .කියන එක දාලා හරි නමක් දාලා එහෙම පුළුවන් ඉතින්. ඉතින් මම ගොඩක්ම ප්‍රිෆර් කරන්නේ හරි නමක් ලියන්න ඉතින් බරු. නැත්නම් හරි. ඉතින් මෙමු රෝමන් නම්බර් 3 එකට. තියෙනවා select and write down the suitable HTML text from the given brackets which used to create following web page. මෙහි දැක්වෙන වෙබ් පිටුව නිර්මාණය කිරීම සඳහා භාවිත ලද නිවැරදි උසුලන වරහන් තුළින් තෝරා ලියන්න. ඒ මොනවද තියෙන්නේ? දැන් මේ ඕල කරාට පස්සේ HTML පාවිච්චි කරනවා ඒ කියන්නේ. ඊට පස්සේ මොකක්ද? P කියන්නේ මොකක්ද? P කියන්නේ පැරග්‍රාෆ් නේ. ඕනේ පැරග්‍රාෆ්. H කියන්නේ එන හෙඩින් නේ. එහෙමනේ. අපි නිකන් නිගමන වෙබ්සයිට් එකක් හදමුද? අපි නිකන් AI එකෙන් කෝඩ් එකක් දාගෙන දැන් ඔයගලන්ටත් එක්ස්පීරියන්ස් එකක්නේ. අපි මේකෙම තියෙන
මේක තියෙන ටොපික් එකෙන්ද users of coconut tree තියෙන ඒකෙම වෙබ්සයිට් එකක් හදමු. ඔයගොල්ලෝ නිකන් මතක් වෙන්නත් එක අපි රිවර්ස් කරගෙන දැන් මේ නෝට් පැඩ් කියන එකේ තමයි ඔයගොල්ලෝ ඉස්කෝලේ ප්‍රැක්ටිකල් කරලා ගොඩක් දුරට නැතුවත් ඇති. ඒ සාමාන්‍ය මේකෙන් තමයි මේ හදන්න මේ කෝඩ් ලියන්න මේකේ HTML අපි නිකන් AI එකකින් ගමු මේක give HTML code for simple website about uses of coconut tree. මේකේ එහෙම කෝඩ් දෙන්න හදන්න සාමාන්‍ය chat එක නම් දෙන්නනේ. අන්න දුන්නා කෝඩ් එක. මේ ඉතින් පෙහෙන්න දිග කෝඩ් එක. හිතට දීලා තියෙනවා මං හිතුවා සිම්පල් කියලා. ඒ පොඩි එකක් දෙයි කියලා. ඒ දැන් මොකක්ද දැන් අරගත්තත් මේ මෙතන දැන් හෙඩ් එක තියෙනවා. අපි සාමාන්‍ය ඕනෙම මේක පටකනේ දෙනවානේ. දැන් මෙතන අර ඒගොල්ලෝ ඇඩ්වාන්ස් ගිහිල්ලා තියෙන එක නිසා ඒව ගන්න. HTML දීලා තමයි ඕනෙ මුලින්ම හෙඩ් එක දෙනවා. ඒ ස්ටයිල් ප්‍රධාන ඒවට යක් තියෙනවානේ. ඊට පස්සේ එන්න මේ ස්ටයිල් හෙඩ් බොඩි හෙඩර් H1 යන අර ෆොන්ට් සයිස් වෙනස් කරන එකනේ. හරි. අපි නිකන් දාලා බලමු දැන් මේ පාඩමට අදාළ නැහැ මටත් දැන් ඔය කාලෙකට පස්සේනේ කරන්නේ දැන් මතක් වෙනවා වගේ අපි ටෙස්ට් කරගමු එතන. ඊට පස්සේ දැන් මෙහෙම දැන් අපි කරාට පස්සේ දැන් මේක සේව් කරන්න ඕනේ. කොහේ හරි HTML ෆයිල් එකක් විදිහට ඒක සේව් කරන්න ඕනේ. ඒක සේව් කරමු. මොකද්ද දාන්න මේකට නම කොකනට් 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 tree.html අනික දැන් අපි මේ සේව් කරනකොට අනිවාර්යෙන් .html කියලා සේව් කරන්න නැත්නම් එයා අඳුර එතන නිකන් සාමාන්‍ය ඔය ටෙක්ස්ට් ෆයිල් එකක් කියලා දැන් සේව් කරා දැන් ඒක ඕපන් කරගමු දැන් ෆුල් ස්ක්‍රීන් ගමු දැක්කනේ අර එහෙම දැන් සේව් කරා මේ මෙතන html ෆයිල් කියලා වැටෙනවා නැත්නම් වැටෙන්නේ නිකන් ටෙක්ස්ට් ඒ ෆයිල් එක විදිහට දැන් මේක Google Chrome එකත් එක්ක ඕපන් කරනවා දැකනේ යාර මාර විදිහට දැන් අර ඇඩ්වාන්ස් මේ හදලා තියෙනවා මාර විදි බලන්නකො දැන් මේ AI එකෙන් බ්‍රිතානියා කෝඩ් වෙන්නේ තනිකර මේ අනේ අපි අර හොඳම අර වෙබ්සයිට් එකක් හදලා
එයා අපි නිකන් බලමු දැන් මම ඕනේ නම් මේ ෆයිල් එක ඒ දාලා තියන්න ටෙලිග්‍රෑම් ගෲප් එකේ ඔයගලන්ටත් ඕනේ අරගෙන බලන්න පුළුවන් දැන් ඔයගලන්ටත් ඒක ඕනේ ද වෙබ්සයිට් එකක් සාමාන්‍ය Google එකට දාන්න නම් මේ ගෙවන්න ඕනේනේ මම දැන් ඒක බැලුවා යමාර ටියුට් ටික දාන්න දැන් ඒතර ඒ ගෙවන්න ඕනේ ඉතින් අර නිසා බැරි වුණා ඒ කොහොමද ඒ ඩීටේල් නැතුව දීලා තියෙන්නේ තාගේ අය සෙක්ෂන්ස් වලට හදලා මේ users of coconut කියලා මේක මම කියන මම කෝඩ් එකයි ඒ ෆොන්ට් එක දාලා තියෙනවා ඒත් ඔයගොල්ලන්ටත් ඒ නිකන් ඕන එකක් නිකමට කියවලා බලලා මොනවද තියෙන්නේ කියලා ඔයගොල්ලොත් ඒ හදලා ඒ ඔයගොල්ලන්ගේ දැන් ලැප්ටොප් එකේ ඔයගොල්ලන්ටත් එක්ස්පීරියන්ස් එකක් ගන්න හොඳයිනේ මම කෝඩ් එක දාලා තියෙනවා අපි නිකන් තව එකක් හදලා नहीं आप एक क्लास ही लगा चार होता तो क्लास से वो सेल textbooks match call ICT Horizon අන්න අපි නිකන් මේ බුක් සෙල් කරන්න ඒ හදන වෙබ්සයිට් එකක් නිකන් දාලා බලමු අන්න ඉස්සරහ අපි මේ ටිකක් මාරව දියුණුවේ නේද දැන් මාත් මේ පළවෙනි වතාවට තමයි මේකේ හැදුවේ මේ AI එකේ වෙබ්සයිට් එකක් අන්න මේකත් සේව් කරගමු ඒක අපි ICT සෙන් කියලා 1.html අන්න සේව් නැති ඔන්න ඕපන් කරලා බලමු මොනවගේ ඈ ඒ වහතේ කොකනට් එකේ කොහොමද ඕපන් බලන්න මේ අයිකම කෝඩ් එක දන්නේ දීලා තියෙන්නේ නෑ තියෙන ප්‍රශ්නේ මොකද්ද මේ මේ මං ඒක කොපි කරේ ඒ කියන්නේ ස්නේ චිස්සනේ ඉස්සාවත් වන් අරක
එයා හිතලා ඒක නෙමෙයි. අන්නේ හරි අපි දැන් හරියට අරක දාමු. ඒ කියන්නේ යා මාරු විදිහට මම හිතුවා. බලන්න ඉතින් දේවල් නෑ කලින් දැන් ඔය වෙබ්සයිට් සෑම ආර කාල කරන්නේ මේගොල්ලෝ තප්පර කීපයකින් කරලා දෙනවා. අන්නේ දැන් කොපි පේස්ට් කරා මේක තියෙන සේව් කරන්න. City Horizon 1.html අන්නේ සේව් කරා අපි දැන් එක ඕපන් කරලා ඕපන් ඒ දැක්කද මේක හරියට මේ එයා දැන් අර වෙනවා අර ඒ දීලා තියෙනවා මේ නිකන් එක්සාම්පල්ස් විදියට ICT Horizon bookstore rated ICT books and resources for our class browsing simple okay දැන් අපි කියවල් එයා දැන් අර වෙනම අර එකතු කරගන්න හොඳ තියෙනවා දැක්කනේ දැක්කනේ මාර විදියට කියනවා ඩීටේල් ඉදීමේ ඒගොල්ලෝ අපිට මේ වෙන ෆිල්ටර්ස් දීලා තියෙනවා සර්ච් ගයිඩ් කියලා ගත්තොත් මේ ඒක ගානින් ගහලා මේ සිලා මරුනේ ඉතින් මම මේකේ කෝඩ් ඒ පාරේ මේකේ ඒ කොකනට ඒක දාලා තියන්න මරුනේ ඉතින් බලන්න ඉතින් දියුණුව අන්නේ ඒ වගේ තමයි වැඩි ඒකට කාලය ගත නැත නිසා මේකට යා අන්නේ අන්නේ දැන් මොකක්ද දැන් කෙනෙක් මේකට එමු ප්‍රශ්න නේද යතිනේ ෆන් ගත්ත ඒ යස්සක තියෙනවා ගණන් දැන් මොකද්ද මටත් මතේ නෑ අපි කට්ටියම මතක් කරගෙන මටත් දැන් රිවිෂන් එකක් වගේ කරගෙන යනවා ඒ අපේ දැන් මම එක කියන්නේ මොකද්ද මේකේ බෝල් කරලා තියෙනවා සෙට් වෙලා තියෙනවා නිකන් ටොපික් එකක් වගේ එතකොට ටොපික් එකක් කියලා ගත්තොත් මොකද්ද ගන්න පුළුවන් මට විනාඩියක් දෙන්න එකක් දෙන්න දැන් ඔයගොල්ලෝ මේ ප්‍රශ්නේ බලාගෙන මම ප්‍රශ්නේ දාලා තියෙනවා
أنا نعم خد the users of coconut itu gunakan title-nya asik mana itu ya asik banget mana itu mata ini title-nya asik aneh H කියන්නේ එන වෙන්නේ නැතිද මේක දීලා තියෙනවා කියලා දැන් ඔයගොල්ලන්ට මේ මෙච්චරයි තියෙන්නේ එතකොට මේ පේපර් එකේ ඒ තව ඇත්ත කියලා නෑ අප්පා එහෙනම් අපිට තව ඕන නම් තව පේපර් එකක් එන්න පටන් ගමු නැත්නම් ඒ වෙලාව මොකක් හරි වීඩියෝ එකක් හරි ඒ වගේ බලමු පුතාට කියන්න ඒ කියන්නේ මමත් ඒකේ හරියට උත්තරේ කියනවා නම් එච්චර මේ අපි නිකන් අහලා බලමු දැන් ඔයගොල්ලෝ ෂෝට් නෝට් එකක් ගහලා ඒක ගහ ගන්න what is done by H in HTML Mm, mm. heading tags heading එකට ඒක එතකොට බෝල්ඩ් වෙලා එහෙම වෙන්නේ සෙන්ටර් ලා අන්න දෙක ගත්තොත් ඒත් ඒකේ එන්නේ image is මේකනේ මොකද SRC කියන source නේ නිකන් SRC ඒකනේ image source ඒකනේ සිංහල මීඩියම් අයටත් ඒගොල්ලන්ටත් ඉංග්‍රීසි එකමනේ ඉංග්‍රීසි කෝඩ් එකමනේ නැත්නම් සිංහල මීඩියම් අකුර එච්චර අකුර ඒ වගේ නෑනේ අපි දැන් ඉවර එක ඒ කපාව ගමු ඒ කියන්නේ අයින් කරලා විතර ලේසියිනේ ඒක පුරුදු වෙන්න ඒ කියන්නේ නැත්තම් පාවිච්චි කරලා ඉතින් දැන් අනිත් ටිකට දැන් වෙලා මදි ඒකට ඒවා ලේසි දැන් මෙතන මොකක්ද තියෙන්නේ මෙතන නිකන් ස්පේස් එක සැරේ පටන් අරන් තියෙන්නේ දීකවර කියලා මෙතන එන්නේ මොකක්ද අපි නිකන් ආන්සර් බලමු මට එච්චර දන්නේ U කියන්න U ඇයි U වෙන්නේ දැන් එහෙම ආන්සර් ෂීට් එක U ඒක දාලා ඔය එක හරි උත්තරේ තමයි හරි කියලාත් නිකන් හොයලා බලන්න ඉතින් ඒක කිව්ව ඵලයට පිළිගන්න එපා U නෑ නෑ මේ ඉතලේ මම දෙන්නේ කියලා ඒ කියන්නේ දැන් සෙකන්ඩ් එක මේක තමයි මේ තර්ඩ් එක ඒ කියන්නේ ඉතින් තර්ඩ් කියන්නේ අන්ඩර්ලයින් කරනවා කියන එක يعني මම මේවා මොකද්ද මේ කියන්නේ කියලා අපි ඕඩර් එකට යන්න මං කලින් 6 එකට ගිහිල්ලා තියෙන මම ඒක දැක්කේ නෑ ඒ එතකොට තර්ඩ් වන් එකට ආන්සර් එක යූ මොකද එතන අන්ඩර්ලයින් වෙලා තියෙන these fish grown more than 80 tropical countries කියන එක අද මම නිකන් ආවේ නිකන් සෙමිනාර් එකක්
මම පස්සේ වෙලාවක සතිය මේ සතියේ අනිත් දැන් අද මම පැයක් විතර කරලා නවත්තනවා දැන් ටික මේ සෙමත් එක්ක ටිකක් අමාරුයි. හරි. ඒක නිසා අද අපි පෑම මේ කියන්නේ මේක කතා කරලා මේ පේපර් කතා කරලා ඉවර. මම පස්සේ සතියක තව වීඩියෝ එකක් දාන්නම් මේ ඒ තියරි කරලා. තියරි පැය දෙකක් විතර අපි කරමු එහෙනම්. එහෙම කරමු අද. නැත්නම් අමාරුයි. දැන් මෙතන තියෙන්නේ ෆෝර්ත් වන්නේ දැන් ඔයගොල්ලෝ මේ සිංගල් මීඩියමයි බලා ගන්න මේක. ඔව්. ඒ ඉකොනොමික් ඇන් ඩොමෙස්ටික් බෙනිෆිට්ස් මේ මොකද්ද මෙතන මේ වර්ඩ්ස් වල වෙලා තියෙන්නේ නිකන් අර ඉටැලික් වෙලානේ. දැන් ඔයගොල්ලෝ ඉටැලික් ගන්න නැත්නම් ඉන්නවා. අපිට වර්ඩ් එක අරගෙන බලන්න. ඔන්න දැන් ඉටැලික් දැකලා නැත්තම් මේ බලන්න. මෙහෙම දැන් අර නිකන් අර ඇද්ද වෙලා වගේ කියලා. නිකන් අපි නෝමල් එකක් ගත්තොත් මේ නෝමල් මේ මේව කෙලින් යන්නේ නෝමල් එක. නැත්නම් මේකේ අරකේ තියෙන වෙනස තමයි මේ ඒකේ තියෙන්නේ ඇද වෙලා. අන්න වෙනස්. හරි. ඒ සෝපෝට් වන්න එක ඩාන්ස් එක තමයි මේ ඉකොනොමිකයන් සොරි හොදේ සොරි හෝ මේ කිස් මේ නිකන් මටත් හිතන්න කොහොමද හිතුනේ කියලා. කොහරි මං ඉක්මනට එලා මේක ඉවර කරලා අදට අපි නවත්තනවාට මේ ඉකොනොමික් ඇන් ඩොමෙස්ටික් බෙනිෆිට්ස් කියන එක ෆෝර්ත් වන්නේ ආන්ස් එක තමයි මේ අයි ඔයගොල්ලන්ට මාෂුව නැහැ මේ ආන්සර් ෂීට් එකක් තියෙනවා හොඳේ මේ අයි තියලා තියෙනවා. දැන් අපි ෆිෆ්ත් වන්න ගියා sorry. Every part of coconut tree has unique use. එතන නිකන් බෝල්ඩ් වෙලානේ බෝල්ඩ් එකක් බී කියන්නේ බෝල්ඩ් නේ. ස්ටන් එක දාසක බෝල්ඩ් බෝල්ඩ් බී අකුරේ සිම්පල් බී අකුරේ ගන්නේ බෝල්ඩ් කියන එක. යත් අද කළු පාට. දැන් ඒකත් අපි නිකම්මට බලමුකෝ. අද වැඩි යමක් කරුණෙත් නෑනේ ඒක නිසා නම් දැන් මෙතන මම බෝල්ඩ් සතෙන් බෝල්ඩ් එකෙන් ලියුමක් මේ දැක්කද උඩ අකුරුත් එක්ක බලන්න නැත්නම් මේ ටිකක් ටික අර ඩාර්ක් වෙලා කියලා තේරෙනවා නේ ඔයගලන්ට. ඩාර්ක් වෙලා බලන්න සිංහ තේරෙනවා නේ වෙනස බැලුවාම. තද වෙලා වගේ තියනවා නේ. තද කළු පාටක් නැතිලා. අන්න ඒක තමයි බෝල්ඩ් කියලා කියන්නේ.
ආසේ මේ අන්තිමට මොකක්ද සෙවන්ත් වන්නේ. සෙවන්ත් නෙමෙයි මේ සික්ස් එක අපිට මතකයි. නේ. දැන් මෙතන නිකන් අපි මෙතන දැන් ගන්න බැලුවොත් කොහොමත් මෙතන ඒ මාතෘකාවක් නෙමෙයිනේ තියෙන්නේ. කියන්නේ ටයිටල් එකක් නෙමෙයිනේ තියෙන්නේ. මෙතන සික්ස් වන් එක ගත්තොත් ඒක අයින් කරන්න පුළුවන් අපේ එකක් අතරේ. මේ කරපු ටික දැන් කරපු ටික අයින් කරගෙන ඉමුකෝ. එච් අපි එච්චුත් දැම්මනේ. එච්චුත් දැම්මා මේ ටිකනේ ඉතුරු. දැන් මොකද්ද මේ UL OL කියලා කියන්නේ මොනවාද? OL කියන්නේ O level එහෙම නෙමෙයි ඈ. ඒ වගේ ඒක හිතේ. අනේ දැන් UL උයි O කියලා කියන්නේ ඉවර කියනම නම් ලිස්ට් වර්ගනේ. unordered list ordered list. ඕනේ එහෙම. ordered list කියන්නේ numbers දාලා එහෙම නේ. unordered list කියන්නේ නේ points ඒ වගේ දාලා. ඒත් ආසේක මොකක්ද දෙන්නේ? paragraph නේ. හොඳයි මෙතන තියෙන්නේ නිකන් මේකක හරිනම් මේකට දුන්නා තමයි මේ දැන් කොහොමද මෙතන දැන් ලයින්ස් දෙකක් තියෙනවා නේද? paragraph එක මේ 6 එකට ආන්සර් එක තමයි P paragraph. මේ මෙවුවා දැන් ලියනවා නිකන් අප්ලෝඩ් ටික ලියනේ. මේ මොනවාද මේවත් දාන්න මේ ඉන්ඩිවිජුවල් සයිට්ස් ගන්න අපේ ලාස්ට් රන් එකට යන්නේ නා ඒ සේවත් වන්නේ මොකද වෙනද කලින් කතා කරානේ ඒ අනේ unordered list වල තමයි මේ වගේ points දාන්න ordered list ගත්තොත් 1 2 3 ඒ වගේ යන්නේ points ඒ form එක list එක තසේත් වන්න එකට ආන්සර් එක තමයි මේ මොකද්ද මේ මේ UL unordered list ගන්න දැන් තව පේපර් එක තවර එතනින් ඉවරයි මං හිතුවේ තව පාඩයක් ඇති කියලා නෑ ඉතින් දැන් මං මේ සතියේ තව මේ දැන් මෙතන නතරකට අපි මේ මොකද්ද මේ සතියේ මම වීඩියෝ එකක් දාන්න බලන්න ෂුවර් නෑ දාන්න මොකද try එකක් දෙන්නම් මේ තියරි අපි පැය දෙකක් විතර කරමු දැන් මේක සෙමිනාර් එකක් විදිහට නැත්නම් හරියන්නේ නැහැනේ අනේ මේ මොකද්ද පස්සේ මේ මොකද්ද ඇදිලා ඉන්න දැන් ඉවර ඒකේ සෙන්සර් අප්ඩේට් එකේ ඉන්න සබ්ස්ක්‍රයිබ් කරලා අනේ නැත්නම් නොටිෆිකේෂන් එන්නේ නැහැ වීඩියෝස් ඒව ගැන අනේ එහෙනම් අද අපි අදට ක්ලාස් එක නවත්තමු එක්ස්පීරියන්ස් ඔය කියන්නේ මම දැන් මීටලා කරන්න හිටියේ ඒ ගන්න බැරි වුණා මේ අසරීක තත්ත්වයක් නිසා අපි මේ විකේ නෑ තියරි කරනකොට එනවා ගුඩ් බයි